Hello guys, අද අපි යන්නේ කොලම්බෝ to හෙල්සින්කි ෆ්ලයිට් ජර්නි එකට. මේ ඉන්නේ අපි අගෝස්තු 10 රෑ. ඒ කියන්නේ අපේ ෆ්ලයිට් එක තිබ්බේ අගෝස්තු 11 පාන්දර 3ට. දැන් කට්ටියම ෆැමිලි එක කට්ටියම ඇවිල්ලා ඉන්නේ. දැන් තමයි අපි ඇතුළට යන්න හදන්නේ. අපි බුක් කරේ ෆ්ලයිට් එක එමිරේට්ස්. ඒක යන්නේ කොලම්බෝ to ඩුබායි, ඩුබායි රෝම්, රෝම් to හෙල්සින්කි. ඒ කියන්නේ කොලම්බෝ ඉඳන් රෝම් වෙනකන් එමිරේට්ස් තමයි ඔපරේට් කරන්නේ. එතන ඉඳන් ෆින් එයා ඒ කියන්නේ ෆිනිෂ් එයාලයින් එක තමයි ඔපරේට් කරන්නේ. අපිට ඒකෙදී මුළු වේට් එක 70ක් හම්බුණා. මම ස්ටුඩන්ට් හින්දා මට කිලෝ 40ක් හම්බුණා ස්ටුඩන්ට් ඩිස්කවුන්ට් එකත් එක්ක. ඒ වගේම වයිෆ්ටත් හම්බුණා කිලෝ 30ක්. එතකොට ඔක්කොම කිලෝ 70ක් හම්බුණා අපිට ගන්න. මේන් අපි චෙකින් එකේදී සෙල්ෆ් චෙකින් වෙච්ච ඉඳලා ඉක්මනට චෙකින් වෙන්න හම්බුණා අපිට. ඒ වගේම කියන්න ඕන එමිරේට්ස් වල ස්ටුඩන්ට් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ස්ටුඩන්ට් අවුරුදු 30ට අඩු නම් ටිකට් එකෙන් 100 ගානකුයි ඇඩිෂනල් කිලෝ ගානක් ඇඩ් වෙනවා. ඒ හින්දා තමයි මට කිලෝ 40ක් හම්බුනේ ෆ්ලයි කරද්දී. ඇඩිෂනල් ඇඩ් වෙච්ච කිලෝ ගාන ගොඩක් වටිනවා ෆස්ට් ටයිම් ෆ්ලයි කරද්දී. ඒ වගේම අපි දැන් යන්නේ මේ ඉමිග්‍රේෂන් ක්ලියර් කරලා බෝඩ් වෙන්න. ෆ්ලයිට් එකේ ටිකට්ස් බුක් කරද්දිම අපි සීට් එකක් බුක් කරා වින්ඩෝ සීට් එක ළඟ. එතකොට අපිට ලේසි ඒ වෙලෙම බුක් කරන්න පුළුවන් හින්දා. අපි දැන් ඉන්නේ Boeing 777 ෆ්ලයිට් එකේ කොලම්බෝ to ඩුබායි. දැන් අපි ඉන්නේ ඩුබායි එයාපෝට් එකේ. ඉතින් මම හිතන ටර්මිනල් එක මාරු වෙන්න ඕන. අපි ඒ ටිකට බස් එක තමයි ගියේ එතනින් ටර්මිනල් එකෙන් පස්සේ. මම හිතන්නේ විනාඩි පැය කාලක් වගේ ගියා බස් එක. ඒ ටර්මිනල් එක මාරු වෙන්න. ඉතින් තමයි අපි ගත්තේ ඩුබායි to රෝම් ෆ්ලයිට් එක. ඩුබායි වල අපිට පැය 3ක ට්‍රාන්සිට් එකක් තිබ්බා. අපි දැන් බෝඩ් වෙන්න යන්නේ Airbus A380 ෆ්ලයිට් එකට. ඒක තමයි මම හිතන්නේ දැනට තියෙන ලොකුම පැසෙන්ජර් එයාක්‍රාෆ්ට් එක. ඒකෙත් අපි සීට් බුක් කරලා තිබ්බේ කලින්. දැන් අපි එතනට යන ගමන් ඉන්නේ. දැන් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න යන්නේ ඩුබායි to රෝම්. අපිට මෙතන පැය 6ක ෆ්ලයිට් ටයිම් එකක් තිබුණා. එතකොට අපි කොල්ල බ්ලැන්කට් තව හෙඩ්ෆෝන්ස් සර්ව් කරලා තිබුණා හැමෝටම. අපි දැන් රෝම් එයාපෝට් එකෙන් බැහැලා ඩොමෙස්ටික් ටර්මිනල් එකට යන ගමන් ඉන්නේ. මොකද අපි දැන් ඉන්ටර්නැෂනල් ටර්මිනල් එකෙන් ඩොමෙස්ටික් ටර්මිනල් එකට මාරු වෙන්න ඕන. ඒක අපිට බස් එක නෙමෙයි සෙල්ෆ් තමයි යන්න තිබුණේ. මෙහෙත් අපිට පොඩි වෙලාවක් ගියා මේ ටර්මිනල් එක හොයාගන්න. රෝම් වලදී අපිට පැය 5ක වගේ ට්‍රාන්සිට් ටයිම් එකක් තිබුණා. ඒ හින්දා අපිට වැඩි ප්‍රශ්නයක් වුණේ නැහැ ටයිම් එක නම්. මේ තමයි රෝම් එයාපෝට් එක. දැන් අපි නගින්න හදන්නේ රෝම් to හෙල්සින්කි ෆ්ලයිට් එකට. ඒක ඔපරේට් කරන්නේ ෆින්එයාර් කියන එයාලයින් එකෙන්. මේකත් අපිට ලංකාවේ කට්ටිය ගොඩක් හම්බුණා. අපි රෑ 11 මාට වගේ තමයි හෙල්සින්කි එයාපෝට් එකෙන් බැස්සේ. මේ තියෙන හෙල්සින්කි එයාපෝට් එක.
අපි දැන් ඔක්කොම බැගේජ් ක්ලියර් කරලා රයිවල් එකට යන්න හදන්නේ. අපි රෑ 11:00ට ලෑන්ඩ් කරපු හින්දා මං හිතන්නේ ඒ වෙලාවට බස් තිබ්බේ නැහැ. අපි ඉන්න සිටි එකට. ඒ හින්දා අපි ඩිසයිඩ් කරා එයාපෝට් එකේම ඉන්නවා කියලා උදේ වෙනකන්. ඊට පස්සේ අපි එතනින්ම රේල්වේ ස්ටේෂන් එකට ගිහිල්ලා එතනින්ම ඇක්සස් තියෙනවා. එතනින් අපි හෙල්සින්කි වලට ආවා. හෙල්සින්කි වලට ඇවිල්ලා එතනින්ම ආයි මෙට්‍රෝ එක අරගෙන බස් ස්ටෑන්ඩ් එකට ආවා. බස් එක ගන්න හෙල්සින්කි ටු කොට්කා කියන සිටි එකට. මේ ඉන්නේ අපි දැන් රේල්වේ ස්ටේෂන් එකේ එයාපෝට් එකෙන්ම ඇක්සස් තියෙන. ඒකට ඩේ ටිකට් එකක් ගන්න ඕන මං හිතන්න. ඒකම අපි සිම් එකකුත් ගත්තා එයාපෝට් එකෙන්. මෙතන කෝච්චි වර්ග දෙකක් තියෙනවා P and I කියලා. ඒ දෙකම අපිට යන්න පුළුවන් දෙකෙන් ඕන එකක. ඒක ඕන තැන ගියත් අපිට හෙල්සින්කි මේන් රේල්වේ ස්ටේෂන් එකට යන්න. පේනවනේ ලගේජස් ටිකට වෙච්ච දේ. අපි දැන් ඉන්නේ එයාපෝට් එකේ ඉඳන් හෙල්සින්කි මේන් රේල්වේ ස්ටේෂන් එකට යන ගමන් මේ HSL කියලා ඇප් එකක් තියෙනවා. ඒක ටික තමයි ඒකෙන් තමයි මේ හෙල්සින්කි සිටි එක ඇතුලේ ඔක්කොම ට්‍රාන්ස්පෝර්ට් හැන්ඩල් කරන ඇප් එක. අපිට ඒකෙන් ගන්න පුළුවන්. අපි දැන් මේ ඉන්නේ මේන් රේල්වේ ස්ටේෂන් එකේ. අපිට මෙතනින්ම මෙට්‍රෝ ස්ටේෂන් එකට යන්න පුළුවන් යට තියෙන. එතනින් තමයි අපිට බස් ස්ටෑන්ඩ් එකට යන්න ඕන. මෙට්‍රෝ එකටත් ගත්ත ටිකට් එක අර HSL ඇප් එකෙන් ගත්ත ටිකට් එකට වැලීඩ්. මං හිතන්නේ විනාඩි 90ක් පුළුවන්. ඒ වගේම ඩේ ටිකටුත් තියෙනවා. ඊට පස්සේ අපි ගියේ මෙට්‍රෝ එකෙන් බස් ස්ටෑන්ඩ් එකට. මෙතනින්ම අපි ලිෆ්ට් එකෙන් බස් ස්ටෑන්ඩ් එකට ආවා. කම්පි බස් ස්ටෑන්ඩ් කියලා කියන්නේ මෙතනට. මෙතන තමයි අපි යන සිටි එකට එන බස් එක තියෙන්නේ. ඒකත් අපි ටිකට් එක බුක් කරන්න ඕන ඇප් එකක් through Onibus කියන ඇප් එකෙන්. අපිට ටිකට් එක පොඩ්ඩක් කලින් බුක් කරනවා නම් පොඩි ගාණක් අඩු වෙනවා. දැන් අපි හෙල්සින්කි සිටි එකේ ඉඳන් අපේ කැම්පස් එකේ තියෙන කොට්කා සිටි එකට යන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම මේ බස් සර්විස් එක අපිට එක්ස්ට්‍රා ලගේජස් තියෙනවා නම් වෙනම පේ කරන්න ඕන යුරෝ ගාණක්. මම හිතන්නේ මම ඒක ටිකට් එක බුක් කරද්දිම පේ කරා. ඒ හින්දා අපිට ප්‍රශ්නයක් වුණා නැත්නම් අපිට ඒ වෙලාවේ ඩ්‍රයිවර්ට වැඩිපුර යුරෝ 10ක් ගෙවන්න ඕන. අපිට නැත්නම් ඇප් එකෙන් කරනවා නම් යුරෝ 5ක් වගේ තමයි වැඩිපුර එක්ස්ට්‍රා ලගේජස් වලට ඇඩ් වෙන්නේ. දැන් අපි ඉන්නේ මේ පොර්රෝ කියන සිටි එකේ. ඒකත් පාස් කරලා තමයි අපි යන්න ඕන කොට්කා කියන සිටි එකට. මං හිතන්නේ හෙල්සින්කි ඉඳන් පැය 2ක වගේ ගාණක් ටයිම් එකක් යනවා අපේ සිටි එකට එන්න. අපි උදේ 11:00ට වගේ අපේ සිටි එකට ගියා. එතන ඉඳන් අපි Uber එකක් දාලා තමයි අපේ අපාර්ට්මන්ට් එකේ කී එක කලෙක්ට් කරගෙන අපාර්ට්මන්ට් එකට ආවේ. එහෙනම් guys මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. See you guys.